ඔයගලන්ට කොහොමද? මම අද ෂීන් එකෙන් මම ඕඩර් කරපු බඩු ටික අන්බොක්ස් කරන්න යන්නේ ඔයගලත් එක්ක. මම ඇත්තටම ෂීන් ෆෑන් කෙනෙක්. ගොඩක් අය සමහරක් අය බනිනවා ෂීන් එකට. ඒ වුණාට මම නම් මෙහි ඕස්ට්‍රේලියාව වලට ආවත් හරි මම ෂීන් එකෙන් තමයි බඩු ගොඩාක් ඕඩර් කරන්නේ ගෙදරට. ඒ වගේම ඇඳුම් මොකද හරිම චීප්. සල්ලි හුඟක් සේව් වෙනවා. ඉතින් අපි අන්පැක් කරමු. ඇත්තටම මේ පාර මම බඩු ගොඩක් එකපාර දැම්මා. මොකද මම මේ හුඟ කාලයකට පස්සේ තමයි ඕඩර් එකක් දැම්මේ. මේවා ඕඩර් කරේ මම ඔය දැන් මගේ පොඩි ගැජමැටික් දාන්න කියන්නේ hair bands ඒවා මේවා. මේක නම් මං හස්බන්ඩ් ඕඩර් කරේ. මේක හරිම ලස්සනයි. ඒ හස්බන්ඩ් ඕඩර් කරපු ටී-ෂර්ට්ස් ඔක්කොම වගේ හරිම ලස්සනයි. මම හරිම කැමතියි. මේවා මං ඕඩර් කරේ මගේ බෙඩ්රූම් එකේ වෝල් එකට. මම ඒක වෙන වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක ගේනම් කොහොමද ඩෙකොරේට් කරේ කියලා. ඉතින් මම පින්ක් ෆෑන් කෙනෙක්. මගේ ගොඩක් ඇඳුම් පින්ක් තමයි මම ඕඩර් කරලා තියෙනවා. ඒක අර බීටා එකක්. මේ කැන්ඩල්ස් ටිකත් මාරම ලස්සනයි. ඒ ගානට හරිම worth. මේ මක් එක නම් it's like a dream. මොකද මම මේක හුඟක් දැක්කා. මට ගන්න ඕන වෙලා තිබ්බා. හැබැයි ෂීන් එකේ ඒක තිබ්බා. ඉතින් ඇත්තටම මම ස්ක්‍රෝල් ඩවුන් කරනකොට මේක ලිප් ලයින් එකක් ඇත්තටම. ඒකට මම නම් පාවිච්චි කරන ලිප්ස්ටික් එකක් විදියට. මොකද ඒ කලර් එකට මම ආසයි. ඒ මල් වල කලර්ස් හරිම ලස්සනයි. මොකද මම බ්‍රයිට් ටු බී එකට ඕඩර් කරා නංගිගේ මල්. ඒකයි මම ආයෙ ඕඩර් කරන්න හිතුවේ. මොකද ඒකේ ඒ තරම් ක්වොලිටි. මේ චූටි ලයිට්ස් මේක නම් ඕඩර් කරේ මම කිචන් එකට. සමහරක් කරන් මට හිතෙනවා කිචන් එකේ ලයිට් එකට මම ආසයි. එළියට මම ආස නැහැ කියලා. එතකොට මට යූස් කරන්න පුළුවන් කියලා හිතුණා අඩු එළියකට. මේ cases එක oh my god I could eat them. So pretty. මේකත් එහෙම හරිම cute. මේකත් හරිම ලස්සනයි. හැබැයි මම මේක මං හිතුවා මීට ටිකක් ලොකු ඇති කියලා. ඒ වුණාට ඒක ටිකක් පොඩි. මේ ප්ලේට් එකත් හරිම ලස්සනයි. මේක මම ඕඩර් කරේ ඇත්තටම ඔය මේ කියන්නේ නිකන් මගේ ටී හදන දේවල්. ඒ කියන්නේ කොෆි අයිටම්ස් අනම්මන තියන්න රැක් එකක් විදියට. ඒ වුණාට ඒකත් හැබැයි මං හිතුවට වැඩිය පොඩි. මේක මම හඳුන්කුරු ගහන්න ඕඩර් කරේ. හැබැයි මං හිතුවට වැඩිය ඒක චූටි. අර කැන්ඩල් බෝ කැන්ඩල් හෝල්ඩර් එක මාර ක්වොලිටි. මං ඒකම දැක්කා වෙන ෂොප් එකක මෙහි මාරම ගණන්. හැබැයි මේකේ ගානට මාරම worth. And this is the second time I'm using those clothes. ඒවා හරිම හොඳයි. ඒ කියන්නේ වතුර හොඳට මේ මොකද ඒකට කියන්නේ absorb කරගන්නවා. wipe කරන්න හරිම lazy. මේක පිලෝ කේස් එකක්. ඒක මට දැක්කම මගේ නංගිලා දෙන්නම දක්වනවා. ඒකයි ඒක ගත්තේ. ඒ කොෆි මේ හදන මේ එකත් මං හිතුවා මීට වඩා ලොකු ඇති කියලා. ඒ වුණාට ඒක පොඩි යන්නේ. මේක බැංගල් එක මං දැකලා නිකන් ඕඩර් කරේ. අත්‍තර මේක මට ලොකු වැඩි. ඉතින් මං කාට හරි දෙනවා එක. It is a nipple covers. මං තව plates මේවත් මං ඕඩර් කරේ අතන ඩෙකොරේට් කරන්න කිචන් එක ඩෙකොරේට් කරන්න. මේ ස්ට්‍රෝස් උත් හරිම කියුට්. මට ඕනලා තිබ්බ ස්ට්‍රෝස් ඕඩර් කරන්න. මොකද මට නෑ. මේක හස්බන්ඩ් ඕඩර් කරේ. ඒනට කලර් එක නම් එච්චර සූට් නෑ. හිතුවට වැඩි කලර් එක මාර ඩාර්ක්. මේකත් හරිම කියුට්. මොකද මේක තියෙන්නේ මොනවද ටිෂු පේපර්ස් හෝල්ඩර් එකක්. මේවත් මම ඕඩර් කරේ ඔය එක ස්ප්‍රින්කල්ස් ඒවා මේවා දාන්න නිකන් ඩෙකොරේටිව් අයිටම් එකක් විදිහට තමයි ඕඩර් කරේ. මේකත් හරිම ලස්සනයි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි.